ලංකාවට එන අලුත් වාහන හැමතෙම තියෙනවා. දැන් මේට වඩා අමතරව අපි ගාව තියෙනවා 3D කාපට් කියලා යුනිවර්සල් කාපට් එකක්. මේක සීට් කවර් සෙට් එකක් දාන්න හිතුවා නම් ඔයාගේ අලුත් වාහනයකට ආවොත් එම මේක තව ඩිසයින් තියෙනවා. ඊට අමතරව ඔයාගේ වාහනයට අවශ්‍ය කරන ස්ටීරියම් වීල් කවර් එක. ඒතකොට රිවර්ස් කැමරා නෑ නේද? රිවර්ස් කැමරා හයි කරලා දෙනවා. ෆ්‍රන්ට් කැමරා හයි කරනවා. 360 view කැමරා 360 හයි කරනවා අපි. අලුත් වාහන විතරක් නෙමෙයි. ඔයා පාවිච්චි කරන්නේ පරණ වාහනයක් නම් ඒවට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න පුළුවන්. ඔව්. ඔන්න වෙනද වගේ මාදත් රෝම් විත් පුබ්බා YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයා වාහනයක් පාවිච්චි කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා අලුතෙන් වාහනයක් ගත්ත කෙනෙක් නම් අනිවාර්යෙන් බලන්න ඕන වීඩියෝ එකක් තමයි මේ. ඉතින් ඔයාගේ පරණ වාහනයට අවශ්‍ය කරන සියලුම දේ, ඒ කියන්නේ මොඩිෆිකේෂන් අයිටම්ස් මෙතනින් මිලදී ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔයා අලුතින් වාහනයක් ගත්තොත් අතරම ගන්න ඕනේ ලොකු ගාණක් දීලා වාහනයක් මිලදී ගන්න, ඒක පරිස්සම් කරගන්න. ඒකට අවශ්‍ය කරන සියලුම දේ, ඒකට මොඩිෆිකේෂන් වලට අවශ්‍ය කරන සියලුම දේ ගොඩක් දේවල් තියෙනවා. හැම විස්තරයක්ම කියනවා වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි අද ඉන්නේ මේ ස්ටෝර් එකේ තියෙන්නේ හරියටම කිව්වොත් මරදානේ. මරදාන පැත්තෙන් ඉඳන් ඩාලි රෝඩ් එකේ එනකොට නම්බර 59A අජිත් මෝටර්ස් කියලා කයින් හරි ගහන්න, නැත්නම් ඔයාලට Google ලොකේෂන් එකේ සර්ච් කරොත් අනිවාර්යෙන් ෂොප් එකේ තියෙන හරියටම දැනගන්න පුළුවන්. හරි, අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නවා අජිත් මෝටර්ස් හිමිකරු. ගොඩ දෙනෙක් දන්නවා. අපි වැඩි විස්තර අහලා බලමු. අපිට කියන්නකෝ, ඔයාගේ මේ ස්ටෝර් එකට ආවොත් එහෙම මිලදී ගන්න පුළුවන් මොන වගේ අයිටම්ස්ද? ඔව්, අපේ ගාව තියෙනවා 3D කාපට් තියෙනවා, 3M කාපට් තියෙනවා, ස්ටීල් කවර් තියෙනවා, කා කවර් තියෙනවා. ඒක වාහනේට උමනා කරන අයිටම් තියෙනවා. ඒ කියන්නේ අපිම අලුත් වාහනයක් ගේනවා කියලා අපේ ෂොප් එකට අපි ගානකට ස්ටිකර් එකක් ගියා PPF කියලා ස්ටිකර් එකක් ගන්න. ඒ කියන්නේ තාඩුවට. දැන් තාඩුවට ස්ටිකර් එකක් ගැවුවා පංගුවක් කට්ටිය කියනවා මේ කහ වෙනවා අනම්මනම් කියලා. එහෙම කහ වෙන්නේ නැහැ. අපේකට වොරන්ටි පීරියඩ් එකක් ඔක්කොම දෙනවා. ඩෝ එජ් එක කියලා ගහනවා. පංගුවක් අස්වන කියලා ඩෝ එජ් එක ගවම එලා ඒකේ කහ වෙනවා කියලා. ඩෝ බේස් එක ගවම කහ වෙනවා කියලා. අපේ ගාව එහෙම ස්ටිකර් එකක් නැහැ. දැන් අපිට එන්නේ අපි අලුත් වාහනේ ඉඳන් අපි අලුත් ස්ටිකර් එකක් හොයාගන්න තියෙනවා. ඔයා මිලදී ගත්ත වාහනේ අජිත් මෝටර්ස් එකට ගෙනාවොත් එහෙම ප්‍රොටෙක්ෂන් පැත්ත ගොඩක් කට්ටිය ලොකු ගාණක් වියදම් කරලා වාහනයක් ගන්න. එතකොට ඒක ආරක්ෂාව ගැන හිතනවා. එතකොට ඒ ආරක්ෂාව ගැන හිතුවොත් එම මොන වගේ සේවා ටිකක්ද ඔයාලා කිව්වෙන්නේ? ඔව්, ඩෝ එජ් එක ගන්න ඕනේ, ඩෝ බේස් එක ගන්න ඕනේ, PPF ගන්න ඕනේ, ක්ලියර් ස්ටිකර් ගහන්න ඕනේ, ඩිගි කාපට් එකක් දාන්න ඕනේ, 3M කාපට් එකක් දාන්න ඕනේ. 3M කියලා ස්ටිකර් එකක් ගන්න අපි කොම්ප්ලීට් කැමිටි කොම්ප්ලීට් ගන්න පුළුවන්. නැත්නම් V skin ගන්න පුළුවන්. ඒකට අපි වොරන්ටි පීරියඩ් එකක් දෙනවා. ඉතින් ඒ වගේ ගවුවොත් අර හීට් එක එන්නේ නැහැ. ඇතුළට 180ක් 90ක් හීට් එක කැපෙනවා. ලොකු ස්ටාෆ් එකක් අපි ඉන්නවා මෙතන. වාහන 6ක් 7ක් තමයි මෙතන ගහ ගන්න පුළුවන් අපේ ස්ථානේ ඉස්සලා අපිට. ඉතින් අපිට පුළුවන් නම් කෝල් එකක් දාලා ආවිල්ලා අපිට අපොයින්ට්මන්ට් එකක් අරගෙන ඒ විදිහට එනවනම් වඩාත්ම හොඳයි කියලා මම එහෙම ඉල්ලනවා මම. කෝල් එකක් දාලා එන්න. එතකොට ඔයාගේ වැඩ ටික ලස්සනට කරගන්න පුළුවන්. අපි ෆෝන් නම්බර් එක සඳහන් කරමු. 073යි 271යි 101 073යි 221යි 224. අපි හැමදාම ෂොප් එක ඇල්ලලා පොයේ දවසේ ඉතින් අපි ෂොප් එක වහන්නේ. උදේ 9ට එනවා. හවස 6 මානකම අපි ෂොප් එක ඇල්ලලා ඉන්නවා. ඔන්න මේ වෙලාව අතරතුර ආවොත් එහෙම ඔයාට ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එන්න කලින් කෝල් එකකුත් දීලා එන්න. අපොයින්ට්මන්ට් එකක් දාලා එන්න. එතකොට වැඩේ ලේසියි. අජිත් මෝටර්ස් එකට ආවොත් එහෙම අලුත් වාහන විතරක් නෙමෙයි. ඔයා පාවිච්චි කරන්නේ පරණ වාහනයක් නම් ඒවට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න පුළුවන්. ඔව්, පරණ වාහනට අපි හදන සාමාන්‍යයෙන් පරණ වාහනේ ඩෝ වයිසර්. ඩෝ වයිසර් සාමාන්‍යයෙන් හදන්නේ කවුකත් නෑ ලංකාවේ එක්කෙනයි දැන් ඉන්නේ. ඒක අපිත් එක්කෙනෙක් තමයි. ඉතින් අපි මේ ඩෝ වයිසර් හදන ඕන වාහනයකට. ඒක මැෂින්මන්ට් එක අරගෙන එහෙම. හැබැයි අපිට කාලයක් යනවා. ඩෝ වයිසර් හදන්න සාමාන්‍ය එක වාහනයකට දවස් 10ක් ගන්නවා. ඒ කියන්නේ දැන් අලුත් වාහන වයක් එනවා ලංකාවට. ඒ අලුත් වාහනේ ඩෝ වයිසර් නෑ දැන්. ඉතින් මේ ඩෝ වයිසර් නැදන අපි හදනවා ඩෝ වයිසර්. ඉතින් ඒකට අපිට දවස් 10ක් වගේ අරගෙන අපි උපරිම පරණ වාහනට ඩෝ වයිසර් හදලා දෙනවා. අපි වැඩි කතා නැතුව බලමු. අජිත් මෝටර්ස් එකේ මිලදී ගන්න පුළුවන් අයිටම්ස් මොනවද? ඒවයි ප්‍රයිසස් කොහොමද කියලා. අජිත් මෝටර්ස් එකට ආවොත් එහෙම ඔයාට අවශ්‍ය කරන කාපට් බෙස්ම ප්‍රයිස් එකට ගන්න පුළුවන්. අපිට කියන්නකෝ මොන වගේ කාපට්ස්ද ඔයාලගේ තියෙන්නේ වාහන වල? අපේ ගාව තියෙනවා මේ 3M කියලා කාපට් එකක්. මේක ඇවිල්ලා ඕන වේකල් එකට දාන්න පුළුවන් කාපට් එකක්. එතකොට මේකේ තියෙනවා අපිට සාමාන්‍ය වෑන් එකක් එහෙම આવොත් ඔය KDA ඩොල්ෆින් આવොත් ඒවට කපලා දාන්න පුළුවන් රෝල් කාපට් එක තියෙනවා. ඒක 3M තමයි. ඊට අමතරව තියෙනවා මේ අලුත් වාහන වල එනවා දැන් 3D කාපට් කියලා. මේව ගත්තොත් එහෙම ලංකාවට එන අලුත් වාහන හැමතෙම තියෙනවා. දැන් මේට වඩා අමතරව අපි ගාව තියෙනවා 3D කාපට් කියලා යුනිවර්සල් කාපට් එකක්. මේ වගේම යුනිවර්සල් කාපට්. ඒවත් ඕන එකට දාගන්න පුළුවන්. ඒ වගේ රබර් කාපට් තියෙනවා. ඒ රබර් කාපට් ඕන වාහනයකට දාන්න පුළුවන්. කාපට්ස් වල ස්ටාර්ටින් ප්‍රයිස් එක කොහොමද වෙන්නේ? සාමාන්‍යයෙන් අපි ගාව බකට් කාපට් එක කියලා තියෙනවා. ඒක ඇල්ල 4500ක් වෙන්නේ. ඒ කියන්නේ කැලි පාම. ඒ කියන්නේ ඕන වාහනයකට දාන්න පුළුවන් කාපට් එක. අලුත් වාහනයකට දාන්න පුළුවන්, පරණ වාහනයකට දාන්න පුළුවන්. නමුත් ඒක තමයි අඩුම මිලට තියෙන කාපට් එක. නැත්නම් මේ 3D කියලා 3M කියලා තියෙනවා. ටිකක් පොඩ්ඩක් ප්‍රයිස් පොඩ්ඩක් වැඩි. ඒකට ඒව ක්වොලිටි කාපට්. මේ වගේ ක්වොලිටි කාපට් එකක් ඔයාගේ වාහනයටත් දාගන්න ඕන නම් මේ වගේ මිලදී ගන්න පුළුවන් අජිත් මෝටර්ස් එකට ආවොත් එහෙම බෙස්ට් ප්‍රයිස් එකට. දැන් මේවා හැම එකෙම මිල කියන්න බෑ. මොකද මේ ප්‍රයිසස් වෙනස් වෙන්න පුළුවන්. අපි අයිඩියා එකක් තමයි දුන්නේ. මේකේ ප්‍රයිස් එක අහගන්න. ඔයාගේ වාහනේ මොකක් වුණත් ඒකේ ප්‍රයිස් එක අහගන්න කෝල් එකක් දීලා දැනගන්න පුළුවන්. සාමාන්‍ය මේ මෙතන තියෙනවා රෙඩ් තියෙනවා, බ්ලැක් තියෙනවා, බේජ් තියෙනවා, බ්ලූ තියෙනවා. ඒ වගේ කාපට් තියෙනවා. ඕන වාහනයකට අපි කපලා දාලා දෙනවා වාහනට. සාමාන්‍ය රෙඩ් බේජ් කාපට් තියෙනවා. ඒක කාර් වලට එම මොකක් කස්ටමර්ලාට කියනවා කාර් එකට ලොකෝට කපලා ඕනේ කියලා. ඒකට අපි මේ වලින් කපලා දෙනවා අපි කාපට් එකේ. අපේ ගාව ඊළඟ පැත්තේ තියෙනවා සීට් කවර්. يعني අලුත් වාහන වල තියෙනවා, පරණ වාහන වල තියෙනවා. ඒක පරණ වාහන වලට ගත්තොත් සාමාන්‍යයෙන් ඔය රේඩියෝ ලිම් මාන සීට් කවර් තියෙනවා. ඇල්ටෝ, ඇලියොන්, ප්‍රීමියෝ
ඕන එකට. ඒක සාමාන්‍ය මේ අලුත් වාහනවලට දැන් මේ කට්ටිය මේ වාහන වල ලෙදර් කියලා. කියන්නේ එයා බෑග් කව වෙනවද කියලා අපෙන් අහනවා. එයා බෑග් ඔක්කොම කව වෙනවා මේ ෂීට් කවර් වලට. කියන්නේ මේ ෂීට් කවර සාමාන්‍ය මිල ටිකක් අධිකයි. ඒ වුණාට මේක අපි දෙනවා හොඳ ප්‍රයිස් එකකට මේක දෙනවා. දාලා කරලා ඔක්කොම දෙනවා. සාමාන්‍ය අපේ ගාව තියෙනවා ෂීට් කවර් 12500 ඉඳන් තියෙනවා 55000 වෙනකම්. දැන් මෙතන බ්ලැක් නේ තියෙන බේත් තියෙනවා. බ්ලැක් තියෙනවා. රෙඩ් දැන් තව තියෙනවා රෙඩ් ලයිට් රෙඩ් එකක් තියෙනවා. අජිත් මෝටර්ස් එකට આવොත් එහෙම හා සෙටප් තියෙනවා. මෙතන තියෙනවා Renault කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. YD කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ ඔක්කොම සාමාන්‍යයෙන් low price එකක් තියෙනවා. high price එකක් තියෙනවා. ඒක කස්ටමර්ට ඕන එකක් තෝරගන්න. සාමාන්‍ය කස්ටමර් කියනවා අපිට ගණන් අඩු එකක් ඕනේ කියලා. ඒක කස්ටමර් කියනවා හොඳ බ්‍රෑන්ඩ් එකක් ඕනේ කියලා. ඒ නමින්ම තියෙනවා ගණන් අඩු එකක් තියෙනවා ගණන් වැඩි එකක් තියෙනවා. කස්ටමර් කෙනෙක්ට ඇවිල්ලා ඕන එකක් මෙතන ඇවිල්ලා තෝරගන්න පුළුවන්. එතකොට මේක ෆික්ස් කරලා දෙනවද කොහොමද? අපි හයි කරලා ඔක්කොම දෙනවා. එතකොට රිවර්ස් කැමරා නෑ රිවර්ස් කැමරා හයි කරලා දෙනවා. ෆ්‍රන්ට් කැමරා හයි කරනවා. 360 view කැමරා 360 හයි කරනවා අපි. ඕන වේකල් එක 360 හයි කරනවා. ඒකට යනවා පැය 4ක් විතර අපිට. ඒකට කාලේ තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ස්ටාර්ටින් ප්‍රයිස් කොහොමද සෙටප් වෙලා වෙන්නේ? සෙටප් එකක් තියෙනවා සාමාන්‍යයෙන් 18500 ඉඳන් 55000 යන තියෙනවා. 4A කැමරා එකක් ගන්නවා නම් 1.50ක් විතර වෙනවා කම්ප්ලීට්. මෙතන එක එක කෙමිකල්ස් පොලිෂ් වර්ග තියෙනවා. පොඩි අදහසක් දෙමු. මෙතන කාවොස් තියෙනවා, ෂීට් කවර් ක්ලීන් තියෙනවා, ටයර් ක්ලීන් තියෙනවා. ඒ වගේ අපේ ගාව අයිටම් තියෙනවා, කූලන්ට් තියෙනවා. ඒ වගේ අයිටම්ස් තියෙනවා. ඔන්න ඒවත් ගන්න හිතන් හිටියනම්. ඔව් ඊට අමතරව තියෙනවා මේවා සයින්ස් කටවල් තියෙනවා අපේ ගාව. අද අමතරව තියෙනවා අපේ ගාව හොඳ ලොකු වාහන තියෙනවානේ ඩොල්ෆින් KD චනමන ඒ වල තියෙනවා බොඩි ස්ටිකර් ගන්නවා අපි. කියන්නේ ඩිසයින් කරලා නෙමෙයි. ඒ ඔරිජිනල් නේ ස්ටිකර් අපි ගන්නවා. පින් කරපුවා. පින් කරලා ස්ටිකර් තියෙනවා අපේ ගාව. ඔන්න ඒ ස්ටිකර්ස් උත් තියෙනවා. ඒවා මිලදී ගන්නත් පුළුවන්. මොඩිෆිකේෂන් කරනකොට කොල්ලෝ එහෙම කැමති මේ වගේ බැජ් එකම තමන්ගේ වාහනේ බ්‍රෑන්ඩ් එකේ බැජ් එකම අලවන්න. ඔන්න ඒවා තියෙනවා. ඕන වාහනයකට අවශ්‍ය කරන වයිපර් බ්ලේඩ්ස් මිලදී ගන්න පුළුවන්. ඩෝ වයිසර්ස් තියෙනවා. මොන වගේ වාහන වලද තියෙන්නේ? හැම වාහනයකම අපි කිව්වේ මං කිව්වේ ඉස්සෙල්ලා පරණ වාහන වලට මං හදනවා කියලා. අලුත් වාහන වලට අපේ ගාව ඉම්පෝර්ටඩ් එකක් තියෙනවා. ආගේ වාහනේට අවශ්‍ය කරන ස්ටීරියම් වීල් කවර් එක. ලෙදර් තියෙනවා. මෙටීරියල් ගොඩක් තියෙනවා. මේ හැම එකක්ම තියෙනවා. ඩිසයින් කීයක් විතර තියෙනවද? ඩිසයින් තියෙනවා 20ක් විතර. 20න් ඔයාලට දැන් අපි කියමු එක එක වාහන වලට එක එක සයිස්. ස්මෝල් තියෙනවා, මීඩියම් තියෙනවා, ලාර්ජ් තියෙනවා. ඉතින් ඕන එකක් මෙතින් තෝරලා ගන්න පුළුවන් කස්ටමර් කෙනෙක්ට ආවම. සාමාන්‍ය ස්ටීරියම් වීල් කවර් එක කොහොමද ස්ටාර්ටින් ප්‍රයිස් එන්නේ? ස්ටීරියම් කවර් 3500ක් වගේ එනවා ස්ටීරියම් කවර්. 3500 ඉඳන් ඔන්න ස්ටීරියම් වීල් කවර්ස් මිලදී ගන්න පුළුවන්. අපේ ගාව දැන් ස්පීකර් තියෙනවා ඕන වාහනයකට යන සයිසස් අනුව. කියන්නේ අඟල් 4, අඟල් 5, අඟල් 8, ඒ අඟල් 9 වගේ ස්පීකර්ස් තියෙනවා ඕන බ්‍රෑන්ඩ් එකෙන් කස්ටමර් කෙනෙක්ට ඇවිල්ලා තෝරගන්න පුළුවන්. Taiwan tinted, China tinted. ඒ ඕන එකක් අපේ කස්ටමර්ට සාමාන්‍ය අඩු මිලකට අපේ ඒ සේවය ගන්න පුළුවන්. අජිත් මෝටර්ස් එකට ඇවිල්ලා ටින්ටඩ් වැඩ කටයුතු සියල්ල කරගන්න පුළුවන්. සාමාන්‍ය ඉස්සරහ දොරවල් දෙකම ගන්නවා ලයිට් එකකින් අනිත් ඒවා ඔක්කොම ෆුල් කළු ගන්නවා. මම කස්ටමර්ලා කියනවා අනිත් ඔක්කොම ලයිට් ගාමු කියලා. ඒ වගේ ඕන කැමති විදිහට කරගන්න පුළුවන් කස්ටමර් කෙනෙක්ට. වාහනේ සුවඳට තියාගන්න යා ප්‍රශ්නස් තියෙනවා. මේ වගේවත් තියෙනවා. තව ඩිසයින් තියෙනවා. ඊට අමතරව දැන් මේ ගොඩක් දෙනෙක් හොයන ඩිසයින් වල යා ප්‍රශ්න වගේක් තියෙනවා. ඔව් දැන් මේ වෙලාව සෝලා කීබෝඩ් තියෙනවා, ලෙදර් තියෙනවා. මේ වගේ සිලිකන් කී කවර්ස් තියෙනවා. ඊට අමතරව මේ වගේ ස්ටීල් මේවා තියෙනවා. මේ වගේ කී කවර්ස් තියෙනවා ලෙදර් වලින් එනවා. මේ වගේ තියෙනවා. තව ඩිසයින් තියෙනවා. අදහසක් ගන්න පෙන්නන්නේ ඇවිල්ලා තෝරලා බලලා ගන්න පුළුවන්. ඊට අමතරව ආගේ වාහනයට අවශ්‍ය කරන නිකල් ඇක්සසරිස් නිකල් පාර්ට් ගන්නත් පුළුවන්. මේ වගේ තියෙනවා සාමාන්‍යයෙන් ප්‍රීමියෝ එකේ ග්‍රිල් එක ගන්න පුළුවන්. මේ වගේ මූගන් පේස් තියෙනවා Honda Fit එකේ. ඒ වගේ අයිටම්ස් උත් තියෙනවා. ඕන වාහනයකට හයි කරනවා හුඩ් රැක්. ඊට පස්සේ මේ හුඩ් රැක් එක හයි කරලා අපේ ගාව තියෙනවා මේක උඩින් දාන දැල. ඒකේ කවෙන්ඩ. ඒ කියන්නේ සාමාන්‍ය බඩු එහෙම ගෙනියනවා නම් දාන්න පුළුවන්. ඇඩ්වෙන්චර් විදියට ට්‍රැවල් කරන කෙනෙක් නම් ඔන්න හුඩ් රැක් එකක් සෙට් කරගෙන මේ වගේ අයිටම් මේකින් ඔයාගේ බෑක්පැක් ටික අරව මේ ඔක්කොම උඩ දාගෙන ඔන්න යන්න පුළුවන්. තම අයිටම්ස් තියෙනවා. හරි අපි දැන් ඉන්නේ මෙයාලගේ අනිත් ස්ටෝර් එකේ. මේ ස්ටෝර් එකට આવොත් එimhe මොන වගේ දේවල් තියෙනවා? ඔව් මෙතන තියෙනවා සාමාන්‍යයෙන් ඔය නිකල් බීඩින් වර්ග තියෙනවා. කියන්නේ ඕන වාහනයකට අපි මොඩිෆයි කරලා ගන්නවා. ඉතින් අමතර ගියාම එලා ඒ වාහනෙටම එන දේවලුත් තියෙනවා. දැන් අපි KD එකක් ගත්තොත් ඩොල්ෆින් එකක් ගත්තොත් ඒකට එන නිකල් කැලිටි අපේ ගාව තියෙනවා. ඊට පස්සේ කර්ටන් තියෙනවා. ඩබල් වයිපර් බ්ලේඩ් තියෙනවා. මෙතන තනිකර මොනවද තියෙන්නේ මේ? එතන තියෙනවා ෂීට් කවර් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය අලුත් වාහන වලට පන්න වාහන වලට ඔක්කොම ෂීට් කවර් තියෙනවා ඔතන. මේ වගේ ස්පොයිලර් තියෙනවා අපේ ඔය කාබන් ෆයිබර් තියෙනවා, තනි බ්ලැක් තියෙනවා, වයිට් තියෙනවා. ඒ වගේ තියෙනවා මොඩිෆයි කරලා ඕන වාහනයකට අය කරන්න පුළුවන් ස්පොයිලර්. ඔන්න මේ වගේ ස්පොයිලර්ස් තියෙනවා. තව ඩිසයින් තියෙනවා. ඩිසයින් තියෙනවා. ඇවිල්ලා තෝරලා බලලා ගන්න පුළුවන්. ස්පොයිලර් එකක් සාමාන්‍ය ස්ටාර්ටින් ප්‍රයිස් කොහමද? 24500ක් එන ස්පොයිලර් එකක්. අපි හයි කරලා ඔක්කොම දෙනවා. හයි කරලා ඔක්කොම දෙනවා. අපි දැන් මේ වීඩියෝ එකේ කියන්නේ මේ දැනට පවතින මිල ගණන්. ඒතකොට ඔයා මේ වීඩියෝ එක මොන වෙලාවෙ බලයිද කියලා අපි දන්නේ නැහැ. මේ ප්‍රයිසස් අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. දැන් මේ වගේ මට්ලබ්ස් තියෙනවා අපේ ගාව සාමාන්‍යයෙන් අලුතෙන් එන වාහන වලට තියෙනවා. තවත් අපි හයි කරලා දෙනවා. හරි ඔන්න මේ වගේ අයිටම් එකක් ඔයා ඇහුවා නම් ඔයාගේ වාහනේට ආම් රෙස්ට් එකක් අජිත් මෝටර්ස් එකේ මිලදී ගන්න පුළුවන්. තව ඩිසයින් තියෙනවා. තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ආම් රෙස්ට් එකක් ස්ටාර්ටින් ප්‍රයිස් කොහමද වෙන්නේ? 7900 ඉඳන් තියෙනවා 13500 එකක්. ඔන්න ඇවිල්ලා තෝරලා බලලා ගන්න තියෙන්නේ මේ එක ඩිසයින් එකක් විතරයි. මේ චයිනා වීල් කප්, ඉන්දියන් වීල් කප්, මේ වෙලාව තායිවාන් වීල් කප්. මේ වගේ ඩිසයින් තියෙනවා. තෝරලා ගන්න පුළුවන්. දැන් මේක ඇවිල්ලා ෆොක් ලයිට් එක GP5 එකේ.
මේක ඩේ ලයිට් එක, මේක ෆොග් ලයිට් එක. ඒ වගේ ඕන වාහනයකට අලුත් වාහන වලට පන්න වාහන වලට ෆොග් ලයිට් තියෙනවා අපේ ගාව. මොඩිෆයි කරලා හරි ගන්න පුළුවන්. ගන්න පුළුවන් ෆොග් ලෑම්ප් එකක් ගන්න හිටියනම් අන්න આવොත් ෆික්ස් කරගන්න තියෙන්නේ. මේ අජිත් මෝටර්ස් එකට આવොත් එහෙම මේකේ අයිටම්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපි හැම එකක් ගැනම කියන්න බෑ. මෙතනට આવොත් එහෙම වයිපර් බ්ලේඩ්ස් වලට එන මේ වගේ මොඩිෆිකේෂන් අයිටම්ස් තියෙනවා. ඊට අමතරව මේ වගේ සාමාන්‍යයෙන් පැඩල් කවර්ස් තියෙනවා. ඊට පැඩල් කවර්ස් ඩිසයින් ගොඩක් තියෙනවා. ඒ වගේ අයිටම්ස් මේ නම්බර් ප්ලේට්ස් වලට දැන් අලුතෙන් හයි කරනවා පොඩ්ඩක් උස්සන්න පහත් කරන්න පුළුවන් අයිටම්ස් ඒවා තියෙනවා. ඊට පස්සේ ග්ලාස් අයිටම්ස්, ලයිට් අයිටම්ස්, මේ වගේ ස්ටිකර් අයිටම්ස් මේ වගේ ගොඩක් තියෙන තැනක්. ඉතින් ඇවිල්ලා බලලා ඔයාගේ වාහනයටත් අවශ්‍ය කරන මොඩිෆිකේෂන් ටික සාධාරණ මිලට මෙයාලට කියලා කරගන්න පුළුවන්. අපි එන හිතනවා ඔයාලට අදහසක් එන්න ඇති කියලා. මරදානේ අජිත් මෝටර්ස් එකට ආවොත් එimhe ඔයාලට මිලදී ගන්න පුළුවන් අයිටම් සම්බන්ධව අතරම කිව්වොත් එimhe ඔයාගේ වාහනේ අලුත් වාහනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරණ වාහනයක් වෙන්න පුළුවන්. ඔයාගේ වාහනේ මොඩිෆිකේෂන් වලට අවශ්‍ය කරන සියලුම දේ එකම වහලක් කැටින් මිලදී ගන්නවා නම් අජිත් මෝටර්ස් මේ ස්ටෝර් එක විසිට් කරලා බලන්න.